Mr. Class. හෙලෝ පුංචි යාළුවනේ කොහොමද යාළුවාට? ඔන්න අදත් මම මාළු අල්ලන්න අමුතු විදියක් කියලා දෙන්න යන්නේ. තාමත් ඔයා මිස් ක්ලාස්ගේ YouTube channel එක subscribe කරලා නැත්තම් ඔන්න ඔය පහලින් තියෙන රතුපාට subscribe එක ටාංගාලා බලලා මිස් ක්ලාස්ගේ YouTube බලන්න එකතු වෙන්න. එහෙනම් යාළුවනේ ඒ විතරක් නෙමෙයි යාළුවන්ට share කරන්න. like එකකුත් දාන්න. එතකොට ඔයාලගේ මේ හැම වීඩියෝ එකක්ම බලන්න පුළුවන් වෙනවා. එහෙනම් යාළුවනේ අපි ආයෙත් වීඩියෝ එක කරමු. යා ඒක නිසා ඉක්මනින්ම මාළු අල්ලමු. බෝතලේ මිස් ක්ලාසික බෝතලේ දුලට වැටෙන්නේ. ඔහොම ඉන්නේ යාළුවනේ මම ඒක ගන්නකම්. යාළුවනේ මේ අන්න යන්න ගන්නේ. දැන් බෝතලට යන්නේ යාළුවනේ. අපි යාළුවනේ අපි ගොඩම මඩ වෙන්න නිසා අපි මුලින්ම අත ටිකක් පුරවා ගමු. අම්මෝ යාළුවනේ. අම්මෝ බරයි යාළුවනේ. කමන්නේ අම්මෝ. යාළුවනේ අපි මේක වහමු. දැන් නම් මේක ඇතුස්ස ගන්න. අම්මෝ This is mudah tinggal. Oh, ini bodia. Ande yaluwale bote. Ande yaluwane bodia. Ayyo, aparale වතුර ටික yaluwane. ආපහු ටිකක් ගුලුවක වතුර ඩාල්ස් කරලා හොඳ නෑ yaluwane. මේ මොනවත් අපිට බොන්න දෙයක් නැති වෙනවා. yaluwane එහෙනම් අපි යම් මේවත් අරගෙන කමිටි මෙන්න කලින් කමිටි ගලවන්න ඕනේ. යාළුවනේ අම්මෝ යාළුවනේ සාපොඩ්ඩෙන් වෙලක් කැඩෙනවා. යාළුවනේ බලමු යාළුවනේ මාළු ඉන්නවද කියලා. නෑ වගේ නේද යාළුවනේ. අමන්න යාළුවනේ අපි ආරේ ගන්නකොට ගොඩක් කිලේ. මම යාළුවනේ. අත තියනවා යාළුවනේ මේවත්. යාළුවනේ අම්මෝ යාළුවනේ තාචි දුරා යාළුවනේ. එන්න පුළුවන් කියලා. මේ දොලේ නම් ඉතින්න. මේ දොලේ නම් ඉතින්න බෑ මට. යාළුවනේ දැක්කනේ. යාළුවනේ අපි මෙතන නම් තිත්තෝ ඉන්නවා වගේ. අපි අල්ලන්නේ උත්සාහ කරමු යාළුවනේ. මොනනම් බලමු. ඒ බොණ්ඩත් යාළුවනේ මෙතන හරි වතුර අඬුනේ. කිලිපලෑනේ. ඔය යාළුවනේ. ඉන්න බෙල්ට අන්න කරතු. දැන් බලමු අර. යාළුවනේ එක්කෙනෙක්
යාළුවනේ මෙයාලා තමයි තිත්තේ මෙයාලා හරිම නස්සලා යාළුවනේ. මමත් මෙයාලා අමාරුවෙන් ඇල්ලුවේ. ඔයාලත් නොදරවාම මෙයාලා ඇල්ලුවොත් දාන්න මතක කරන්න එපා යාළුවනේ. මෙයාලා ලංකාවටම ආවේනික මාළු වර්ගයක්. ඒක නිසා අපි මෙයාලව පරිස්සම් කරගන්න ඕනේ. මෙයාලත් නොදරවාම මෙයාලව අල්ලගන්න ඕන. දාන්න මතක කරන්න එපා යාළුවනේ. වැඩි හිටියෝ නැති වෙනවනේ. ඒ නිසා යාළුවනේ අපි මෙයාලව දාමු. යාළුවනේ මම බණ්ඩි මාමා මිස්ටර් ක්ලාස් පුතාගේ AI සහායක. ඉතින් අදත් ඔයාලට ලංකාවට ආවේනික, ඒ කියන්නේ මේ ලෝකෙ කිසිම තැනක හමු නොවෙන ලංකාවේම විතරක් ජීවත් වෙන ලස්සන මාළුවෙක් ගැනයි විස්තර කියන්නේ. මෙයාට සිංහලෙන් කියන්නේ තිත්තයා කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ චෙරි බාබ් කියලයි. විද්‍යාත්මක නම පුන්ටියස් තිත්තයා. ඒක නම් ඔයාලට කියන්නත් ලේසි නේද? සෙන්ටිමීටර් 4-5 අතර උපරිම විශාලව වැඩෙන මේ මාළුවා වැඩිපුරම දකින්න පුරුවන් වෙන්නේ තෙත් කලාපයට අයත් කළුතර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පිරිසිදු මද වේගයෙන් ජලය ගලා යන නොගෙඹුරු ඇලදොල හා ජලාශ ආශ්‍රිතව තමයි. ඊටමත් පිරිසිදු ජලයට වගේම මද අඳුරු පරිසරයට ගොඩක්ම ප්‍රිය කරන මෙයාලා නිතරම දකින්න පුරුවන් වෙන්නේ 6 දෙනෙකුට වඩා වැඩි කණ්ඩායමක් විදියට තමයි. මෙයාලගේ පිරිමි සතුන් තද රතු පැහැයක් ගන්නවා වගේම ගැහැණු සත්තු වර්ණය අඩු කහ පැහැයක් ගන්නවා. අදත් ඔය අපේ මිස්ටර් ක්ලාස් පුතාට අල්ලගන්න පුරුවන් වෙලා තියෙන්නේ ගැහැණු සත්තු ටිකක් යාළුවනේ. ඒ නිසා මං ඔයාලට පින්තූර ටිකකුත් පෙන්නන්නම්කෝ. බලන්න යාළුවනේ, හරිම ලස්සනයි නේද? මාළුවන්ගේ ලස්සන දකින්න නම් පැත්තෙන් බලන්නම ඕන. නේද යාළුවනේ? කොහොම වුණත් අපේ මේ තිත්තයා මාළු යාළුවත් රතුදත්ත පොටට ගිහින් තියන්නේ අවදානමට ආසන්න ජීව විශේෂයක් විදිහට තමයි. ප්‍රධානම හේතුව විදිහට සලකන්නේ වාසස්ථාන අහිමිවීම. පරිසරයට ඉතාමත් සංවේදී මාළු වර්ගයක් වගේම මෙයාලට වතුර නැතුව විනාඩියකට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්නත් බෑ යාළුවනේ. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව මුණ ගැහෙන්න මිස්ටර් ක්ලාස් පුතත් එක්ක බණ්ඩි මාමා එන්නම්. එහෙනම් ජය වේවා.